අර ටයිම් පාස් වෙන එක. ඒ කියන්නේ નિયમિත වේලාවෙදී ආහාර නොගැනීම කියන කාරණයක් ලොකු හේතුවක් නේද ලෙඩ ඔව් නෑ මෙහෙමයි. හරි નિયમિત සැලසුමක් නැහැනේ. ඔව්. නැත්තම් උදේ 10ට කෑවත් එකයි 11ට කෑවත් එකයි ඒ ආහාර වේල් දෙක අතර පරතරය තමයි තියාගන්න ඕනේ. අනිවාර්යෙන් පැය 8ක් පැය 6ක් පැය 8ක් අතර තියන්න ඕනේ. ඒතකොට කන්න ඕනේ උදේට. නමුත් අපි කන්නේ රැට කාපු ගමන් නිදා ගන්න. උදේට කෑමේ ප්‍රතිඵලය තමයි වාසිය තමයි අපි උදේ කාපු වෙලේ ඉඳලා අපි වැඩ. ඔන්නම හරි වැඩක් කරනවානේ. එතකොට අර ආමාශයට ආහාර වැටුණාට පස්සේ මේක නිකම්ම තියෙන්න නෙවෙයි ඕනේ. අපේ ශරීරය වැඩ කරවන්න ක්‍රියා කරවන්න ඕනේ. එහෙම නැති වුණු අවස්ථාවේ වෙන්නේ මෙන්න මේ වගේ ආහාර නිසියාකාරව ජීර්ණය නොවීම. ඒකෙන් අපේ අස්ථි පද්ධතිය අනිවාර්යයෙන්ම දුර්වල වෙනවා. කුදුවට පෙළ වෙදකම් කරන වෙදගෙදරනේ මහේසන වෙදගෙදර කඩවත. එතකොට මේකට එන රෝගීන්ගෙන් දැන් ගොඩාක් බහුල ප්‍රමාණයක් බොහෝ ප්‍රමාණයක් එනවා කොඳුවැට පෙළ අස්ථි දිරලා. ඉතින් කොඳුවැට පෙළ අස්ථි දිරලා කියන රෝගියෙක් ඕනම රෝගියෙක්ගේ එයාගේ කෑම විස්තරය අහගෙන ගියාට පස්සේ එයා වැඩිපුර කාලා තියෙන්නේ රැට. අවුරුදු 20 ඉඳලා අවුරුදු 55 වෙනකන් වැඩිපුර කාලා තියෙන්නේ රැට නම් අනිවාර්යයෙන්ම ඊළඟට ඉතින් මහසෙන් ගෙදර තමයි වෙන්නේ. මොකද කොඳුවැට පෙළට වේත් කරන්න ඕ අනිත් එක උකුල්ලට දිරා යාම බහුලවම තියනවා දැන්. මේ බෙල්ලේ කොන්දේ අස්ථි ටික දිරා යාම. උරහිස් සංදිය දිරා යාම. උර පතු වැට දිරා යාම. ධනිස් සංදි ඒව නම් ඉතින් ධනිස් සංදි දිරා යාම බහුලවම තියෙනවා.